දේශකයාණන් වහන්සේ මුදලිඳු ඩේවිඩ් මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ත්‍රිපිටක විශාරද අධ්‍යාපනපති පූජනීය කරඹෑවේ සීවලී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. හොඳයි, හැමෝම සාදුනාදයක් පවත්වන්න. හැමදෙනාම තුන්වරක් නමස්කාරය කියන්න පන්සල සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตา වේරමණී සික්ඛාපදං සමාදියාමි อดิงนาดานาเวรมณีสิกขาปดังสมาดิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาดิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาดิยามิสุราเมรยมัจจปมาดัตถานาเวรมณีสิกขาปดังสมาดิยามิอัปปมาเดนสัมปาเดตสมังทาจักรวาเลสุอัตรากัจจังตุเดวตาสัทธัมมังมุนีราจัสสุนังตุสักกะ මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 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 හැමදෙනාම සාදු නාදයක් පවත්වමු. සද්ධර්මාවිලාසී කාරුණික සදහැවතුනි ඥාතිවරුනි දරුවනි ඔබ හැමෝටම ස්වාමින් වහන්සේ පළමුව ප්‍රාර්ථනා කරනවා හැමෝටම තෙරුවන් සරණින් හොඳට මේ සදහම් දේශනාව ශ්‍රවණය කරන්නට හැමදෙනාටම කායික ශක්තිය ලැබේවා මානසික ශක්තිය ලැබේවා අවසාන වශයෙන් හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස මේ සදහම් දේශනාව උපකාරක ධර්මයක්ම වේවා කියලා පළමුව ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාම ප්‍රථමව පන්සිල් සමාදන් වෙලා ඉන් අනතුරුව මේ නිවහන තුල පවත්වන මේ සදහම් දේශනාව ශ්‍රවණය කිරීම සඳහා දෙවියන්ට ආරාධනා කරලා ඔබ මේ විදිහට වාඩිගෙන බලාපොරොත්තු වෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කොට වදාළ ධර්මයේ ශ්‍රවණය කරන්න. අද මේ ස්ථානයේ තුල මේ නිවහන තුල මේ වගේ සදහම් දේශනාවක් ඇයි මෙලෙස මේ හැමදෙනාම එකට එකතු වෙලා සංවිධානය කරලා තියෙන්නේ කියන කාරණාව පැහැදිලි. අප්‍රේල් මාස 29 වෙනි දින ඔබ අතරින් වෙන්ව ගිය ඒ ඇසලින් ප්‍රනාන්දු ආදරණීය මෞතුමියට පින්දීම තමයි මූලික අරමුණ. ඒත් එක්කම අවුරුදු 38කට ඉහතදී මිය පරලෝකයේ ඇන්ටනි ප්‍රනාන්දු ආදරණීය පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේ මේ නිවසේ පදිංචි වෙලා ඉඳලා ඒ මිය පරලෝකයේ නිසාන්ත මහත්මයාණන්ගේ නැසී ගිය ඒ මෞතුමියටත් පියතුමාටත් පුණ්‍යානුමෝදනා කරන්නට මේ පින්කම ආරම්භ කරගෙන තිබෙනවා. ඒ අතර පියා ඩේවිඩ් පෙරේරා මහත්මයාණන් ඒ වගේ මෞතුමිය සුමනාවති මාතාව මේ හැමෝටම පින්දීම උදෙසා තමයි මේ සදහම් දේශනාව අද මේ නිවහන තුල සංවිධානය වෙන්නේ. ඒ නිසා පින්වතුනි
අපි හැමෝම ප්‍රාර්ථනාවක් කරමු මිය පරලෝකයේ ඇසරින් ප්‍රනාන්දු මෞතුමිය ප්‍රදාන කරගත්තු ඒ සියලුම ඥාතීන්ට ඔබ අපි හැමදෙනාම ශ්‍රවණය කරන්නට යෙදෙන මේ සදහම් දේශනාව තුළින් රැස් කර ගන්නට යෙදුණු ඒ මහර්ග පුණ්‍ය බලය ඒ හැමදෙනාගේම ප්‍රාණකාරී ආත්ම භාවවලට අනුමෝදන් කරනවා අනුමෝදන්ම වේවා එපින් බලෙන් මියගියේ හැමදෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයම ලැබේවා කියලා සාදු නාදයකින් ප්‍රාර්ථනා කරන්න. අද ඊටාම වාසනාවන්ත මොහොතක්. අද හැමෝම මේ නිවසට එකට එකතු වෙලා ඉන්නේ අපේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මයේ ශ්‍රවණය කරන්න. හැමෝටම බණ අහන්න පිනක් නැහැ. ඒ වගේම හැමෝටම ධර්මයේ අහන්න අවස්ථාවක් නැහැ. ඒ වගේම හැමෝටම බණ අහන්න ආවට එක තැනක හොඳට වාඩිගෙන හිටියට හොඳට ධර්මයේ අහන්න බෑ. හැබැයි කාටද එහෙනම් බණ අහන්න පුළුවන් වෙන්නේ? ධර්මයේ අහන්න පුළුවන් වෙන්නේ පින්වත් අයටම විතරයි. ඒ නිසා අද මේ නිවසට එකතු වුණු ඔබ හැමෝම පින්වත් ඒ වගේම හැමෝම පින් වලින් බලවත් වෙච්ච කණ්ඩායමක් ඇටියටයි ස්වාමීන් වහන්සේ දකින්නේ. ඒ වගේම හොඳට ධර්මයේ අහන එකත් ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන එකත් ඒ ධර්මයේ හිතෙහි දරාගෙන ජීවත් වෙන එකත් ඒ වගේම මේ ධර්මයට අදාළ ඔබේ ප්‍රායෝගික ජීවිතයේ ඊට අදාළ නතු කර ගැනීමත් මේ සදහම් දේශනාවක් තුළින් ඔබේ ජීවිතයට ලැබෙන මහා ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ධර්මයේ අහන එක නිවනට දොරක් කියලා දේශනා කරනවා. හොඳම මූලාශ්‍රය අපිට මුණ ගැහෙන්නේ අංගුත්තර නිකායේ සෝතානුදත කියන සූත්‍ර දේශනාව. මේක හොඳට කියව ගන්න හොඳ මූලාශ්‍රයක්. මේ මූලාශ්‍රයේ පැහැදිලිවම පෙන්නනවා ධර්මයේ ශ්‍රවණය කරන එක ඒ පුජ්‍යලයාට නිවනට යන්න තියෙන දොරක් විවෘත කර ගැනීමක් හා සමානයි කියන එක. ඒ නිසා ඒ දොර විවෘත කර ගැනීමේ අටියේ ඒ වගේම ඒ දොර විවෘත කර ගැනීමේ අභිලාෂයෙන් තමයි මේ හැමෝම මේ නිවසට එකතු වෙලා ඉන්නේ. ඒ නිසා හැමෝම හොඳින් ධර්මයේ අහලා ධම්ම අවබෝධය ලබාගෙන මේ වාඩිගෙන ඉන්න කාලයට වටිනාකමක් එකතු කර දෙන හැටියට බොහොම කරුණාවෙන් ඔබට අවවාද කරනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ධම්ම පින්වත ආදරණීය දරුවනි ඥාතිවරුනි අපි හැමෝගේම ජීවිත සතුටින් ලස්සනට ගෙවා දමන්නට මාර්ගය පෙන්වන ධර්මයක්. අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්ම මේ ලෝක වශයෙන් ඔබ අපි හැමෝගේම ජීවිත ලස්සන කරන්න දේශනා කොට වදාළ මාර්ගෝපදේශවලිය. අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්ම මියගිය අයට නෙමෙයි තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට. අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන්නේ හොඳට හුස්ම ගන්න මිනිස්සුන්ට. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ හොඳට ජීවිතේ ලස්සන කරගන්න වෙහෙසන මිනිස්සුන්ට. ඇයි එහෙම හාමුදුරු දේශනා කරන්නේ? ඒකට හේතුව තමයි පින්වත අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ අපි නිවන් දකින්නට ඕනේ මිය ගියාට පස්සේ නෙමෙයි. පැහැදිලිද? ඔබ නිවන් දකින්න ඕනේ මිය ගියාට පස්සේද? උත්තර දෙන්න මට හොඳට කටවල අරලා. ඔව්. ඔබ නිවන් දකින්නට ඕනේ ජීවත් වෙන්න කාලයේදී. හැබැයි මල්ගෙවල් වල ඔබ දැකලා තියෙනවද මේ නිවන් සුව පතමු කියලා ගහලා තියෙනවා. එතකොට මේ බැනර් පෝරු වල ඒ තියෙන යථාර්ථයේ දහමට එකඟයිද? ප්‍රායෝගික ජීවිතයේදී
හැබැයි බුදුහාමුදුරුව අපට බණ කියන්නේ ධර්මයේ දේශනා කරන්නේ ජීවත් වෙද්දී නිවන් දකින්න වෙහෙසෙන්න. ඒතර ජීවත් වෙද්දීම නිවන් දකින්න හේතු සාධක වෙන ධර්මයක් තමයි අපේ බුදුහාමුදුරුව අපට දේශනා කරලා තියෙන්නේ. ඒක අපි හැමෝම තේරුම් ගන්නට ඕනේ. ඒක අපි හැමෝම වටහා ගන්නට ඕනේ. ඒක අපි හැමෝම අවබෝධ කර ගන්නට ඕනේ. ඔබට කොතරම් සැප සම්පත් තිබුණා, ඔබට කොතරම් ධන ධාන්‍ය ආදී තිබුණා, ඔබ කොතරම් උගත් වුණා, ඔබ කොතරම් බලවත් වුණා, ඔබ කොතරම් පෝසත් වුණා පින්වත, ඔබ මානසික අසතුටින් නම්, ඔබ මානසික අසහනින් නම්, ඔබ මානසික අසමතුලිතතාවයකින් නම් ඔබ ළඟ තියෙන භෞතික සැප සම්පත් වල ඇති ප්‍රයෝජනෙ මොකක්ද? ඔබ ළඟ තිබෙන භෞතික සම්පත් වල තිබෙන ධනාත්මක භාවය මොකක්ද? මේක ගැඹුරින් කල්පනා කරන්න පුළුවන් නම් අපේ ජීවිතේ කොතරම්නම් ලස්සන කරගන්න පුළුවන් වේද? මේ අවබෝධය ඔබට ලැබෙනවා නම්, මේ පොදු යථාර්ථය ඔබට තේරෙනවා නම් පින්වත, මේ ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතය කොච්චර ලස්සන කරගන්න පුළුවන් වේද? එක හදකට පුළුවන් නම් මුළු ලෝකයකට එළිය දෙන්න. එක පහනකට පුළුවන් නම් අඳුර නසා දමන්න. පින්වත, දරුවනි ඥාතිවරුනි, මේ මිනිසයා නැමැති හඳට කී දෙනෙක් එකලු කරන්න පුළුවන් වේද? කී දෙනෙක්ගේ ජීවිත ලස්සන කරන්න පුළුවන් වේද? එහෙම ලස්සන කරපු අංගීරස තථාගත අමාමෑණී බුදුහාමුදුරුව වෙනුවෙන් අදටත් බලන්න පින්වත, මේ බුද්ධ ප්‍රතිමාව අභියස ලස්සනට පහන් දැල් වෙනවා. ඒ වගේම ලස්සන මල් වලින් වර්ණිත වුණු මල් වට්ටියක් පූජා කරලා තිබෙනවා. සුන්ද දුමින් උන්වහන්සේට පූජා කරලා තියෙනවා. මේ සමස්ත පූජාවන් ආමිෂයට අදාළ වුණා. ඒ හැම ආමිෂයක ආන්තිකව කෙලවර පැහැදිලි කෙරෙන්නේ උත්තරීතර මානවයෙක්ගේ උත්තරීතර භාවයේ නොවේද? ලෝකේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම උත්තමයාණෝ අපේ බුදුහාමුදුරුවෝමයි. ලෝකයේ තියෙන ශබ්දකෝෂවල තියෙන වචන අතර උත්තරීතරතම වචනය අපේ බුදුහාමුදුරුවන්ගේ නමින් තමයි තිබෙන්නේ. ඒ හැම වචනයක්ම, හැම අදහසක්ම, හැම උපදේශයක්ම ඔබේ අපේ ජීවිත කොතරම්නම් ලස්සන කරන්නට උපකාර වෙලා තියෙනවද? අඬන සිත්වලට සැනසෙන්නට. ඒ වගේම මේ ජීවිතයේ පිළිබඳව ගැඹුරු කියවීමක් නැති අයට සැබෑ කියවීම හොයාගන්න. මේ ජීවිතයේ යථාර්ථය නොදුටු අයට සැබෑ යථාර්ථය තේරුම් ගන්න අපේ බුදුහාමුදුරන්ගේ දහම පින්වත කොතරම් ලස්සන බවෙන් පිරීලා තියෙනවද? ඒ දහම හොඳට අහනවා නම්, ඒ දහම හොඳට කියවනවා නම්, ඒ දහම ජීවිතයට එකතු කරගන්නවා නම් නියතයි. ಜಾති ආගම් කුලමල ભેද වලින් තොරව හැම කෙනෙකුටම සතුටින්, හැම කෙනෙකුටම සැනසීමෙන්, හැම කෙනෙකුටම මානසික නිදහසෙන් මේ ලබාගත් දුර්ලභ ජීවිතයේ පින්වත අලංකාර කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා හොඳට බුදුහාමුදුරුවන්ගේ ධර්මය හොඳට කියවන්න. ඒ ධර්මයේ තුල තිබෙන ගැඹුර අවබෝධ කරගන්න. ඒ ධර්මයේ තිබෙන ශාපල්‍යතාවය, ඒ ධර්ම තුල පවතින ඒ ඵල සහිත බව හොඳට තේරුම් අරගෙන මේ ඉන්නේ බොහොම පුංචි කාලයයි. ධර්මයේ දේශනා කරන මටත් ශ්‍රවණය කරන ඔබටත් පින්වත තව කොච්චර කාල ජීවත් වෙන්න පුළුවන් වේද? මම අහුවොත් ඔබ මොන ලෝකයක ඉඳන්ද මේ මනුෂ්‍ය ලෝකයට ආවේ කියලා ඔබ ලබා දෙන උත්තරේ මොකක්ද? ඔබට තියෙන උත්තරේ මොකක්ද? ඔබ කොතර උගත් උනත්, ඔබ කොතරම් බුද්ධිමත් උනත්, ඔබ කොතරම් නැරවත් උනත්, ඔබ කොතරම් පෝසත් උනත් පින්වත මේ ප්‍රශ්නෙට උත්තරය ඔබ ළඟ නැහැ. තේරුම් ගන්න. අනන්ත අප්‍රමාණ සංසාරවල ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේ ශ්‍රවණය කරන කාරුණික පින්වත ඔබ අපේ මේ අනවරාග්‍රෝ සසරක කොතරම්නම්
සැරිසරන්නේ නැද්ද? විවිධ ආත්මවල අපි විවිධ චරිත ලැබලා එක සක්වලක මහා පිංගොඩක මහා ප්‍රතිඵලයක් ඇටියට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් සහිත අංග සම්පූර්ණ මේ මනුස්ස ජීවිතය අපට ලැබුණේ ලැබු කොට හිතන්න එපා, සරල කොට හිතන්න එපා. ඔබේම මහා පින්වල, ඔබේම මහා කුසල කර්මවල ශක්තියකට අනුවයි කියන එක හොඳට තේරුම් අරගන්න. අපි මේ ජීවිතය තුලදී අපි ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න දැන නැතු වුණත් ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔබ කොහෙටද යන්නේ කියන කාරණාව. මේ ජීවිතයෙන් පස්සේ ඔබ කොහෙටද යන්නේ කියලා කල්පියා නිශ්චිත කරන්න පුළුවන්ද? කාටවත් කල්පියා නිශ්චිත කරන්න බෑ. ඒ වගේම ඔබ මැරෙන්නේ මොන වෙලාවෙද? මේක කල්පියා කාටවත් හඳුනා ගන්න පුළුවන්ද? පින්වත, කාටවත් හඳුනා ගන්න බෑ. හතරවෙනි ප්‍රශ්නේ ඔබ මැරෙනවද කියලා අහුවොත් එහෙම කී දෙනෙක් මම මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙනවද? ප්‍රශ්නාර්ථයක්. මෙහෙම බලපුවාම මේ ප්‍රශ්න හතරටම ඇත්තටම තියෙන ප්‍රශ්නාර්ථ ලකුණුම තමයි. ඒකට හේතුව මොකක්ද? මිනිස්සු මේ ලබාගත්තු ජීවිතය තුළ තිබෙන අගේ වටිනාකම හරය පිළිබඳව අනවබෝධයෙන් පසු වෙනවා. එහෙම පසු වෙන මිනිස්සු කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලා අබරණ නිසිලස සරහුම් පාලා ගියවැනි බහුරු කෝලම්. මැරෙන්න වෙන්නේ බහුරු කෝලමක් වගේ තමයි. සල්ලි තියෙනවා, ධනෙ තියෙනවා, බලය තියෙනවා නේ. මේ ඔක්කොම තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. ඔබ මැරෙන්නේ බහුරු කෝලමක් වගේ නම් මේ ලබාගත්තු මානව ජීවිතයේ ඉලක්ක, මේ ලබාගත්තු මානව ජීවිතයේ අරමුණු ඔබ බිඳගෙන නම් කන්නේ බොන්නේ අඳින්නේ පරදින්නේ මොකටද මැරුණට පස්සේ? එනිසා පින්වත, බුදුහාමුදුරුවන්ගේ දහම ගැඹුරින් ඔබ අධ්‍යයනය කළ යුතුයි. මේ දහම හොඳට පරිශීලනය කළ යුතුයි. එහෙම පරිශීලනය කරන කෙනා, එහෙම අධ්‍යයනය කරන කෙනා ජීවිතේ හැමදාම සතුටින් ඉන්නවා. ජීවිතේ හැමදාම සැනසීමෙන් ඉන්නවා. ලෝකේම හොයන්නේ සැනසීමයි. ලෝකේම හොයන්නේ නිදහසයි. බටහිර රටවල් අද ඒ විවිධ අරමුණු ඔස්සේ බල අරගලයක නිරත වෙලා කී දෙනෙක් අනකාගේ බල අරගල නිසා කී දෙනෙක්ගේ නිදහස අහිමි වෙලාද? කී දෙනෙක්ගේ ඒ මානසික සැනසීම ගිලිහිලාද? කී දෙනෙක්ගේ ජීවිත අහිමි වෙලාද? පින්වත, බොහෝ දෙනෙක්ගේ හිතවලට දුක වේදනාව දීලා ඔබ ලබන සතුට සැනසීම මොකටද පින්වත? ලෝකයේම මහා ඉහළ ජයග්‍රහණයක් වෙනුවෙන් කටයුතු කරපු චණ්ඩාශෝක රජුරුව ගැන අහලා තියෙනවා. මුළු ඒ දඹදිවම එක කොඩියකට අරගෙන මහා දරුණු යුද්ධයකින් පසුව ඒ භෞතික ලෝකයේ දිනපු චණ්ඩාශෝකට මානසික ලෝකයේ දිනන්න බැරි වුණා. අවුරුදු 7ක පුංචි ස්වාමින් වහන්සේ නමක් සුමන සාමණේරයන් වහන්සේ ඈතින් වඩිනවා දැක්ක ඒ දර්ශනය තමයි ඒ රටේ රජුරුවන්ගේ මනස නිදහස් කරන්න, හිත නිවන්නට මුල් වුණේ. ඒ උන්වහන්සේගේ දහම තුල තිබෙන ගැඹුර, ඒ දහම හොඳට තේරුම් ගත්තාම පුදුම නිදහසකින්, හොඳ අවබෝධයකින් මේ ජීවිතය ඔබට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ලබාගත්තු මනුස්ස ජීවිතයේ අවබෝධයෙන් ඔබ ගෙවා දැමිය යුතුයි. අනවබෝධයෙන් ගෙවා දමන හැම කෙනෙකුගේම ජීවිතයේ අවසානයේ පුදුම විදිහට අසරණ වෙන්න සිද්ධ වෙනවා. අසරණ නොවි අවසන් මොහොත ඔබට නිදහසේ අවසන් හුස්ම ටික මේ වාතලයට මුසු කරන්න පුළුවන් තරම ශක්තියක්, පසුබිමක් සහ පෞරුෂයක් ඔබට නිර්මාණය කරගන්න පුළුවන් නම් එබඳු අයට අපේ බුදුහාමුදුරුවන්ගේ දහම අමා ඔසුවක්මයි. පුදුම නිදහසක් මේ දහමෙන් ඔබට ලැබෙනවා.
ඒ නිසා පින්වත අපේ ජීවිතයේ මිනිස් ජීවිතයත් එක්ක අභියෝග තුනක් බැඳිලා තියෙනවා. මේ ලබාගත් මනුස්ස ජීවිතයත් එක්ක අභියෝග කීයක් බැඳිලා තියෙනවද? ප්‍රධාන වශයෙන් අභියෝග තුනයි. ඒ අභියෝගයට නේද පුංචි පුතාද පුංචි දුවද අම්මද තාත්තද ආච්චිද සීයද කියලා ભેදයක් නැහැ. ඒ අභියෝග තුන අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා. ඒ මොනවද අභියෝග තුන? ජරා, ව්‍යාධි, මරණ. මේ අභියෝග තුනක් නේ. ඒතර ජරා, ව්‍යාධි, මරණ ඇති වෙන්නට මූලික හේතුව මොකක්ද? ජාති. එතකොට අපට අපේ ජීවිතයේ අභියෝග හතරක් තියෙනවා. මොනවද? ජාති, ජරා, ව්‍යාධි, මරණ. මේ අභියෝග හතර කාටද දිනන්න පුළුවන් වෙන්නේ? අපිටමයි. මේ අභියෝග හතර දිනන්න පුළුවන් වෙන්නේ අපිටමයි. ඒ නිසායි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තීනමානේ බික්කවේ අමාතා පුත්තිකානි භයානි කතමානි තියෙන. ජරා භයං, ව්‍යාධි භයං, මරණ භයං කියලා බුදුහාමුදුරුවෝ අපට පෙන්නනවා. මහණෙනි, මේ මිනිස්යෙකුගේ ජීවිතයේ ප්‍රධාන වශයෙන් අභියෝග තුනකට මුහුණ දෙන්න වෙනවා. මොකක්ද අභියෝග තුන? වයසට යන එක, ඔබ ලෙඩ වෙන එක, ඔබ මරණයටපත් වෙන එක. මොකද අභියෝග තුන? ඔබ වයසට යනවා, ඔබ ලෙඩ වෙනවා, ඔබ මරණයටපත් වෙනවා. දැන් මේ අභියෝග තුන නේද? දහසක් බලාපොරොත්තු මැද්දේ හදන ආදරණීය දුවට පුතාට එන්නේ නැද්ද? එතකොට දුව පුතාට අපි කොච්චර ඔළුව හදලා ඉගැන්නුවත් ඒ උගන්නන නේද? ඒ දැනුමට පුළුවන් වෙයිද අර අභියෝග තුන දිනන්න? බෑ. ඒකයි මේකට ලස්සන වචනයක් බුදුහාමුදුරු දානවා. අමාතා පුත්තිකානි භයානි. ඒක දෙමව්පියන්ට මේ අභියෝග තුනට මුහුණ දෙන්න වෙනවා. මේ දරුවෝ භෞතික ලෝකේ කොච්චර ශක්තිමත් වුණත් අම්මට වයසට යන එක නතර කරන්න බැරි වෙනවා දරුවන්ට. ඒ වගේම දරුවන්ට මේ අභියෝග තුනට මුහුණ දෙන්න නිසා අම්මා තාත්තා කොච්චර සබුද්ධික වුණත් මේ ධනයෙන් ආඩ්‍ය වුණත් ඔවුන් ළඟ තියෙන සල්ලි මිල මුදල් වලට මේ පුංචි පුතා පුංචි දුව වයසට යන එක නතර කරන්න බෑ. ඒ නිසා දෙමව්පියන්ට ඒ වගේම දරුවන්ට මේ බය තුනෙන් ගැලවෙන්න බැරි නිසා තමයි මේ බයට නමක් තියෙන්නේ අමාතා පුත්තිකානි භයානි. මේ බය එනම් අපි හැමෝටම ජීවිතේ මුහුණ දෙන්න වෙනවා. එහෙනම් මිනිස් ජීවිතයත් එක්ක සුසඳෙන සහ මිනිස් ජීවිතයත් එක්ක ගැලපෙන අභියෝග තුන මොකක්ද? ජරා, ව්‍යාධි, මරණ. අපි හැමෝම මේ ලක්ෂණ තුනටපත් වෙනවා. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ දහමේ ලස්සනට ඉපදීමත් එක්ක මේ ජරාව, ව්‍යාධිය, මරණය අපේ ජීවිතවලට සමීප වෙන ආකාරය පිළිබඳ ලස්සන පාඩමක් විසුද්ධි මාර්ගයේදී අපට දකින්න ලැබෙනවා. ලස්සන පාඩමක්. අපේ බුදුහාමුදුරුවෝ නේද මිනිස්යෙකුගේ ජීවිතය අදියර පියවර 10කට බෙදෙනවා. අපේ ජීවිතයේ නේද අදියර කීයකටද බෙදන්නේ? අදියර 10කට බෙදෙනවා. මේ අදියර 10 ඔස්සේ අපි කොහොමද වයසට යන්නේ? අපි කොහොමද නේද ලෙඩ වෙන්නේ? අපි කොහොමද මරණයට ලං වෙන්නේ? ලස්සන පාඩමක් නිපුණතා ගණනාවකින් සමලංකృత වී පවතිනවා. නිවැරදිව තේරුම් ගත්තොත්, නිවැරදිව අවබෝධ කරගත්තොත් එහෙම ලස්සනම පාඩමක් උන්වහන්සේගේ දහමෙන් අපට මුණ ගැහෙන සහ අපට සමීප වෙන. එහිදී 1 සිට 10 දක්වා කියන අපේ ආයුෂ කාලය ලස්සන වචනයකින් හඳුන්වනවා මන්ද දශකය. මොකද ඒ දශකයේ නම මන්ද දශකය. එහෙම නැත්නම් නොමේරු කාලය. මේක අපි අධ්‍යාපන මනෝවිද්‍යාවේදී අපි කතා කරන්නේ මේ මුල් ළමාවිය එක්ක අපි කතා කරද්දී මේක සම්බන්ධ කරනවා. නේ? නොමේරු කාලය. ඒ කියන්නේ අවුරුදු කීයේ සිටද? අවුරුදු 1 සිට
10 දක්වා කාලය. දැන් මේ කාලය ඔබට තිබුණ නැද්ද? දැන් ඔබට මොකද වෙලා තියෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. අවුරුදු 1 සිට 10 දක්වා කාලයේදී ඔබ හිටපු ලස්සනයි. දැනුත් ඔබ ලස්සනයි කියලා හිතාගෙන ඉන්නවා. ඔව් ලස්සනයි. දැන් ඔබට මොකද වෙලා තියෙන්නේ? දැක්කේ නැද්ද ඔබේ ඒ වයසත් එක්ක ජරාවටපත් වෙන හැටි? ඔබ දැක්කේ නැද්ද ඔබේ වයසත් එක්ක ලෙඩ වෙන හැටි? ඔබ දැක්කේ නැද්ද ඒ වයසත් එක්ක මරණයට ලං වෙන හැටි? පින්වත අවුරුදු 1 සිට 10 දක්වා කාලය මේ දරුවගේ වයස් පරතරය අපි හැමෝටම ওই කාලේ තිබුණා. ඒ කාලේදී වැඩිපුර අම්මා අපට ලං වෙච්ච හැටි, ඒ කාලේදී වැඩිපුර තාත්තා අපට සමීප වෙච්ච හැටි, ආච්චිල සීයලා වඩාගෙන තුරුල් කරගෙන නේද අපට හාදු දුන්න හැටි, මේ කාලේ අපි හැමෝටම තිබුණා. දැන් මේ දරුවට වයස කීයද? දැන් අවුරුදු 10ක් වෙනවා. මේ 10 අවධිය අය නැවත අපට ගන්න පුළුවන් වේද? අය නැවත අපට මේ කාලය ගන්න බෑ. මේ කාලේ අවුරුදු 10 තුල අපි හිතලා බලන්න අවුරුදු 1 සිට 10 දක්වා කාලයේ නොමේරු අවධිය. අත නොමේරු කාලයේ මන්ද දශකේ නම් අවුරුදු 10 තුල අපි කොච්චර වයසට ගිහිල්ලාද? කොච්චර ලෙඩ ගොඩකට අපි මුහුණ දීලාද? අපි වේගයෙන් මේ ලං වෙන්නේ මරණයට නෙවෙයිද? එතකොට උපන් දිනයකට කේක් කපන්න පුළුවන්ද අපට? දෝ පුළුවන්ද කේක් කපන්න? එතකොට අපි මොනවද කරන්නේ? දැන් නේද? ඒක අපේ ඩික්ෂනරි එකක්ද? අනන්‍යතාවයක්ද? නෑ ඒක අපේ අනන්‍යතාවයක් නෙමෙයි. එතකොට මැරෙන්න ලං වෙන එකට කේක් කපන එක හරියද? නෑ. ඒ වගේ දවස් උට කරන්න ඕනේ පන්සලකට අදහන ආගම දහමට සමීප වෙලා දුවගේ අතින් පුතාගේ අතින් නේද පින්දහම් කරන එක විතරයි. කේක් කපලා පිස්සු නටන්න මේ වයසට යන එකට පිස්සු නටන්න වෙලාවක් නෑ. හැබැයි අද බෞද්ධරයා මේ ජීවිතයේ තිබෙන රිලේෂන් එක මේ යථාර්ථවාදයේ පිළිබඳව ගැඹුරු කියවීමක් නැතිකම නිසා මිනිස්සු මොකද කරන්නේ? විගඩම් නටනවා උපන් දිනයත් එක්ක. මේ මැරෙන්න ලං වෙන එකයි වෙන්නේ. ඊට වඩා ගැඹුරු කියවීමක් නැද්ද අපට? ඊට වඩා ගැඹුරු දාර්ශනික විග්‍රහයක් නැද්ද අපට? ඇයි අපි එතනට පටු වෙලා තියෙන්නේ? මොකද්ද අපි ඉගෙනගත්තු අපිට තිබෙන දර්ශනය මොකක්ද? විකෘතියක් බවට අද මිනිස්සුපත් වෙනවා. විකෘතියක් එහෙමම. පින්වත අවුරුදු 1 සිට 10 දක්වා කියන කාලය මන්ද දශකේ නම් හොඳ මතක සටහන් ටිකක් බුද්ධිමත් අම්මට තාත්තට දරුවට දෙන්න පුළුවන් හොඳ ඇල්බම් එකකට යන්න පුළුවන් හොඳ කාලයක්. ඒ පළවෙනි අවුරුද්දේ සිට දරුවගේ මේ ජන්මදින වලට කරපු පින්දහම් ටික ඔබ රූපරාමු ටිකට ගන්න පින්තූර ටික අරගෙන ඒ දරුවගේ අවුරුද්දෙන් අවුරුද්දට ඇල්බම් එකට ෆොටෝ සංඛ්‍යාව වැඩි වෙනවා. දරුවා බහ තෝරන කාලේ හොඳට මේ වැටහෙන කාලේ ආන්වල ඇල්බම් එක පින්තූර ටික දුන්නාම ඔබ හිතනවද ඒ දරුවගේ ලෝකේ කොතරම් වේගයෙන් වෙනස් වෙයිද කියලා? ඒ නිසා මේ මන්ද දශකයේ කියන කාලය අය නැවත මට ඔබට ගන්න බෑ. ඒ 1 සිට 10 දක්වා කියන මේ කාලය ඔබේ අපි හැමෝටම ගෙවිලා තිබෙන කාලයක්. නමුත් මේ දරුවන්ට දැන් ඒ කාලේ ගෙවිගෙන යන්නේ. ඒ කාලේ මේ දරුවෝ ඉන්නේ. ඒ නිසා අවුරුදු 1 සිට 10 දක්වා මේ වයසට යන එක, ලෙඩ වෙන එක, මරණයටපත් වෙන එක වේගයෙන් ලං වෙන හැටි පින්වත දරුවනේ ඥාතිවරුනි හොඳට හිතන්න. හොඳට කල්පනා කරන්න. එහෙම කල්පනා කරනකොටම ඔබේ ඊළඟ පියවරට ඔබට අවධානය යොමු කරන්න ලැබෙනවා. අවුරුදු 11 සිට 20 දක්වා කාලය. මේකට අපි කියන්නේ කිඩ්ඩ දශකය. නැත්නම් අපි මේකට කියනවා ක්‍රීඩා දශකය. නේද? ඒ කියලා කියන්නේ අපස උසස් පෙර දක්වාම නේද හොඳට ඉගෙන ගන්න කාලය. ඒ වගේම දෙමව්පියන්ට වැඩිපුර පාසල් වලට එන්න ඕන කාලේ. දුවන පණින අතපය කකුල කඩා ගන්න කාලේ. නේද?
බොහොම හොඳට ජව සම්පන්න කාලේ. දැන් අවුරුදු 20යි. දැන් මේ අවුරුදු 20ට ආවේ මේ දරුවා නෙමෙයිද? මේ එකේදී දුටු දරුවා නෙමෙයි අවුරුදු 20 දක්වාම මේ ඇවිල්ලා තියෙන්නේ. මේ අවුරුදු 20ට එනකොට මේ දරුවගේ සමස්තය තුළ මේ වෙනස් වීම ඔබ දැක්කේ නැද්ද? මේ ජරාව, ව්‍යාධිය, මරණය දැක්කේ නැද්ද ඔබ? ඔබ දැක්කේ හුදෙක් භෞතිකත්වයේ නේද ඇති වෙච්ච වෙනස විතරයි. දු හරි හැඩයි දැන්. තාත්තා වගේමයි. අම්මා වගේමයි කියලා අර පේන භෞතිකයේ වර්ණනා කරමින් ඉන්නවා මිසක් ඇතුළතින් වෙන මේ ක්‍රියාවලිය පිළිබඳව ගැඹුරු විඥානනයක් නැහැ. ගැඹුරු දැනගැනීමක් නැහැ. ගැඹුරු අවබෝධයක් නැහැ. ඊට අදාළ කියවීමක් නැහැ. පින්වත අවුරුදු 20ට එනකොට ඇත්ත ඒ නව යෞවන වීම පසු වෙන දරුවෝ හරිම ලස්සනයි. හැබැයි භෞතික ලස්සන විතරක් දැක්ක ගමන් හිතන්න අවුරුදු 1 වගේ දැන් නලවන්න බෑ අපට ඒ දරුවෝ. ඒ කාලේ ඉවරයි දැන්. මේ ක්‍රමක්‍රමයෙන් මේ යන්නේ කොතෙන්ටද? ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයට නෙමෙයිද? මේක ඔබට දකින්න පුළුවන් නම්, මේක අපට අවබෝධ කරගන්න පුළුවන් නම්, හැදෙන වැඩෙන දරුවන්ට මුල් අවදියේ පටන්ම බුද්ධිමත් අම්මා තාත්තා මේ සැබෑ කතාව ඔවුන්ගේ ජීවිතවලට සමීප කරමින් ඊට අදාළ ගෘහ පරිසරයක් නිර්මාණය කරවන්න පුළුවන් නම් අද මේ දකින්න තාරුණ්‍යයට වඩා, අද මේ දකින සමාජයට වඩා නේද වෙනස් වෙච්ච සමාජයක් අපට හදන්න බැරි වෙයිද? අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ නම් ඒ දරුවන්ගේ ලෝක අපට ශාස්ත්‍රීය කරන්නට අම්මට තාත්තට තිබෙන වගකීමෙන් ඔබ කොතරම් දුරට ශක්තිමත්ව ඔවුන්ගේ වගකීම ඔබ ඉෂ්ට කරලා තියෙනවද කියන එක ගැඹුරින් හිතලා බලන්න. ඒ නිසා පින්වත අවුරුදු 20ට එනකොට ඔහුගේ හොඳම කාලය දැන්. ඊළඟ අපි කතා කරනවා අවුරුදු 21 සිට 30 දක්වා කාලය වර්ණ දශකය හිසේ සිට දෙපතුල දක්වාම ලස්සන ගැන හිතන කාලය, විවාහය ගැන හිතන කාලය. බලන්නකො මේ කාලය නේ 50 පැනපු අයට දැන් එයිද? 60 පැනපු අයට එයිද මේ කාලේ? අය ගන්න බෑ. හැබැයි දැන් යන්න පුළුවන් මනසින් ඔයගොල්ලන්ට. අවස්ථාවක් තියෙනවා 30ට යන්න. දැන් අවුරුදු 30ට එනකොට මේ 30ට ආවේ කවුද? 30ට ආවේ අවුරුදු 1ේදී දැක්ක දරුවා නේද? අවුරුදු 30ට එනකොට ඒ දරුවගේ අභ්‍යන්තරයත් වෙනස් වෙලා, බාහිරයත් වෙනස් වෙලා. මේ වෙනස ධාර්මික ඇසකින් දකිනකොට වෙලා තියෙන ක්‍රියාවලිය මොකක්ද? ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයටත් නෙවෙයිද මේ සමීප වෙන්නේ? මේක නේද මේකේ යථාර්ථය? මේක නේද මේකේ ඇත්ත කතාව? පින්වත තේරුම් අරගන්න අවුරුදු 30 වෙනකොට දුටු දරුවා පුදුම විදිහට වේගයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නම්, ඒ විපරිණාමය නම් ලෝකේ යථාර්ථය. අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාවට අනුව මේ ලෝකයේ සමස්තයේ පදාර්ථ තුනකට ගැබ් වෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම කියන පදනම් තුන. මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන පදනම් තුනට මේ සමස්ත භෞතිකයේ ගොඩනගෙනකොට ඒකේ යථාර්ථය එය වෙනකොට දැන් 30ට එනකොට මේ යථාර්ථය නොවේද මේකෙන් ඉස්මතු වෙන්නේ? ඒක නේද ඇත්ත කතාව? ඒක අපිට බොරු කරන්න පුළුවන්? ඒක සදාකාලික සත්‍ය එක නෙමෙයිද? ඒක තීරුම් ගත්තොත් අපට වෛර කරන්න මිනිස්සු ඉඳීද? ද්වේෂ කරන්න මිනිස්සු ඉඳීද? මියදෙනතෙක් පරිගන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්න වෙයිද? මේ යථාර්ථය තේරුම් ගන්නවා නම් මීට වඩා වෙනස් වෙච්ච සමාදයක් අපට පින්වත දරුවනේ, ඥාතිවරුනේ දකින්න ලැබෙනවා. අවුරුදු 30 මේ මිනිස්සුගේ ජීවිතයේ ලස්සනම කාලය. ඒ කාලය ඔබ දැන් පහු කරලා අවුරුදු 30 කියන වයසේ ඉන්න අය ඉන්නවා නම් මේ කතා කළේ ඔබ ගැන. ඊළඟ අපි කතා කරමු අවුරුදු 31 සිට 40 දක්වා කියන කාලය අය ගැන. එතකොට මේ කතා කරන්නේ ඔබ ගැන. දැන් ඔබ 30 පැනලා ඉන්නවා නම් 40ට අතර ඉන්න කෙනෙක් නම් මේ කතා කරන්නේ ඔබ ගැන.
මේ කාලේ බුදුහාමුදුරු හඳුන්වන්නේ බල දශකේ. බොහොම ශක්තිමත්ම කාලය. හරිම ආවේගශීලී. ඒ කියන්නේ ප්‍රඥාවට දෙන තැන ටිකක් අඩුයි. හිතුවොත් දෙයක් කරන්න ඕන කියලා ඒක අනිවාර්යයෙන්ම කරනවා. දරුවෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් මේ පොදු තත්ත්වය ගැන කතා කරන්නේ. මේ කාලේ වෙනකොට දරුවෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. නේ? මේ අවුරුදු 40. දැන් අවුරුදු 40ට ආවේ කවුද? අවුරුදු 1ේදී දැක්ක කෙනා නේද? මේ වෙනස් වීම බලන්න වේගයෙන් ඔබ කැමැති හෝ අකමැති හෝ වේගයෙන් මේ අපි යන්නේ කොතෙන්ටද? මරණයටමයි. මහා පර්වතයක් නේද මුදුනට නේද? පර්වතයේ පාමුල සිට මහා ලොකු ගලක් අරගෙන යන්න පුළුවන් වගේ හොඳම ශක්තිමත් කාලය. බල දශකේ. දැන් අවුරුදු 40යි. අවුරුදු 40 තුලදී ජරා වුණු හැටි, ලෙඩ වුණු හැටි, මේ මරණයට ලං වෙන හැටි තේරුම් ගන්න සැබෑ විදියට සතුටින් ඔබට ජීවත් වෙන්න පුළුවන්. දැන් අවුරුදු 40ක් වෙලා ඔබට. ඊළඟ 41 සිට 50 දක්වා කාලය හඳුන්වන්නේ ප්‍රඥා දශකය. 40 පැනලා ඉන්නවනම් මේ කතා කරන්නේ ඔබ ගැන. ප්‍රඥාවෙන් ඔබ ජීවිතේ දකින්න ඕන කාලයේ වැඩිපුරම. හේතුව මේ පොදු කාරණාව ඔබ විවාහ වෙලා ඉඳලා ඔබේ දරුවෝ දැන් විවාහ වෙලා මොනුබුරු මිනිබිරියන් ඔබ දැකලා ඉන්න කාලේ නම් දැන් ඔබ ආච්චි කෙනෙක් 100 කෙනෙක් හැටියට ඉන්න කාලය තුළ බල දශකයේ වගේ ඔබට කලබල වෙන්න බෑ. ඔබ ප්‍රඥාවෙන් ජීවිතේ දකින්න ඕන කාලේ හොඳම ජීවිතේ කාලය අත්දැකීම් එක්ක මොහුකුරා ගිහිල්ලා අත්දැකීම් එක්ක එකට බැඳිලා හොඳම කාලය තමයි දැන් ඔබ ගත කරන්නේ. 40 පැනලා නම් කතා කරන්නේ ඔබ ගැන. ප්‍රඥාවෙන් ජීවිතේ දකින්න ඕන කාලය. වඩා බුද්ධි විශෝධනයක් ඇති කරගන්න ඕන කාලය. හොඳට ප්‍රඥාවෙන් ජීවිතය අවබෝධ කරගන්න ඕන කාලය. අවුරුදු 50 වෙනකොට පින්වත හිතලා බලන්න ජරාව ව්‍යාධිය මරණය කොතරම්නම් සමීපව ඔබත් එක්ක ගනුදෙනු කරනවද කියලා. මේ දැක්කේ මේ පුංචි දරුවා නෙමෙයිද මේ? අද මේ පුංචි දරුවා අවුරුදු 50ට එනකොට කොතරම් වේගයෙන් වෙනස් වෙලාද? මේ වෙනස් වීම තුළ ඔබ ලෙඩ වුණු හැටි, ජරා වුණු හැටි ඇත්තටම විදර්ශනාවෙන් දකින්න පුළුවන් නම් පුදුම දියුණු වෙච්ච මිනිස්සුන්ගේ යුතු සමාජයක් අපිට දකින්න බැරි වේද? අම්මා තාත්තට සලකන, ගුණධර්ම ඉටු කරන, ආගම දහමට ලෙන්ගතු වෙච්චි, මරණවා කියන අවබෝධයෙන් පසු වෙච්චි මිනිස්සු මේ සමාජයේ පිරීලා ඉතිරිලා යනවනම් මේ සමාජයේ කොතරම්නම් ලස්සන වේද? එතකොට අම්මා මහපාරට, තාත්තා මහපාරට නොවැටෙනව නේද? දේපර ටික ඔක්කොම ලියාගෙන නේද? අම්මලා තාත්තලා මහපාරවට ඇද දාන කූරතර දරුවෝ නැති වෙයි නේද? ඇයි මේ යථාර්ථයේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ? ඇයි මේ අවබෝධය නැති ඔබට? ඕනම කෙනෙක් වයසට යනවා. වයසට යනකොට අපි හැමෝම කෙනෙක්ගේ පිළිසරණක් ඕන වෙනවා. අපි හැමෝටම කෙනෙක්ගේ පිහිටක් ඕන වෙනවා. කාටද ඒක එපා කියලා කියන්න පුළුවන් වෙන්නේ. මේ යථාර්ථාත්මක මේ කතාව තේරුම් ගන්න පින්වත. අවුරුදු 50 තුල ඔබ දැක්කේ නැද්ද ඔබ කොතරම් වේගයෙන් වයසට ගිහිල්ලාද? අවුරුදු 50 තුල ඔබ දුටුවේ නැද්ද? වේගෙන් ඔබ ව්‍යාධීත්වයේ ඔබ වෙලංගන තියෙනවා. දැක්කේ නැද්ද? වේගෙන් මරණයට සමීප වෙනවා. පින්වත මේ තමයි වෙනස. අවුරුදු 50යි ඔබට දැන්. ඊළඟ අවුරුදු 51 සිට 60 දක්වා කාලය අපි හඳුන්වන්නේ කාණි දශකේ. අවුරුදු 50 පැනලා තියෙනවා නම් හිසේ සිට දෙපතුර දක්වාම වෙන්නේ හානිය තමයි. ඒකයි කාටවත් හදන්න බෑ. 50 පැනලා ඉන්න ගන්නයි අයටයි මේ කතා කරන්නේ. ඔබ යන්නේ කොතෙන්ද? හානියටමයි. ඒ හිසේ සිට දෙපතුර දක්වාම සමස්තය තුළ ඇතිවන විපරිණාමමේ තත්වයේ වෙනස් වීමේ තත්වයේ වේගයෙන් ඔබ ඒ කතාවට එකඟ වෙන්න වෙනවා. ඔබේ ජීවිතය තුළ මේ පොදු යථාර්ථය ඔබට එකඟ වෙලා මීට වඩා ගැඹුරින්
දහමත් එක්ක ඔබට ගනුදෙනු කරන්න වෙනවා. ඔබ දැන් හානියටපත් වෙලා ඉන්න කාලය. අවුරුදු කීයද? 51 සිට 60 දක්වා කාලය. ඒකට කියන්නේ හානි දශකය. අවුරුදු 60 ඉඳන් 70 දක්වා කාලය. 60 පැනලා ඉන්නවා නම් මේ කතා කරන්නේ ඔබ ගැන. ඒකට අපි හඳුන්වන්නේ ප්‍රාග්භාර දශකය. මහ පොළොවට බර වෙන කාලය. 60 පැනලා ඉන්නවා නම් මහ පොළොවට බර වෙන කාලය කියලා කල්පනා කරන්න. එතකොට මේ බලන්න අවුරුදු මේ 61 සිට 70 දක්වා කාලය වෙනකොට මහා පොළොවට ඍජුව බර වෙන කාලය. මේ මොකද්ද කියන්නේ එතකොට? අවුරුදු 70ට එනකොට 70ට ආවේ කවුද? මන්ද දශකයේ ලස්සනට කම්පිත තිබුණු, මේ ලස්සනට මූණ දෙපැත්ත පිම්බිලා තිබුණු, ඒ වගේම හොඳට මස්සුලෙන් මූණ පිරීලා තිබුණු පුංචි පුතා නේද? පුංචි දුව නේද? දැන් කිරියම්ම කෙනෙක් වෙලා, ආච්චි කෙනෙක් වෙලා, සීය කෙනෙක් වෙලා, ලස්සනට හපන්න ඕනේ දත් වලට දැන් මොකද වෙලා තියෙන්නේ? නේද? ඉස්සර අවුරුදු 20 දී හොඳ කුෂන් නේද පුටුවක වාඩිගෙන එකවර නේද නැගිට ඕගොල්ලන්ට දැන් මොකද වෙලා තියෙන්නේ? මේක නේද මේ යථාර්ථය? මේක බොරුවක් වෙයිද? මේකට ආගමක් බලපානවද? මේකට ජාතියක් බලපානවද? මේකට කුලයක් බලපානවද? මේක නේද පොදු යථාර්ථය? මේ වාඩිගෙන ඉන්න පුටුවට රිපෙයාර් ඕන වෙන්නේ නැද්ද? නේද? සංස්කරණ ප්‍රතිසංස්කරණ ඕන වෙන්නේ නැද්ද? මේ වාහලේ හැමදාමත් එක විදිහට තියෙයිද? මේ ටයිල් එක හැමදාමත් එක විදිහට තියෙයිද? ඔබ කොතරම්නම් අභ්‍යන්තරයෙන් පිරිසුදු වෙන්න ඕනේද? පින්වත 61 සිට 70 දක්වා වයස තුල කාලය මහ පොළොවට බර වෙන කාලය. මේ ගැන ගැඹුරින් හොඳට හිතන්න. මේ ගැන හොඳට ගැඹුරින් කල්පනා කරන්න. මේක හොඳට තේරෙනවා නම් උද්දච්චකම නැති වෙලා යනවා. පුහු මානෙ නැති වෙලා යනවා. ලොකුකම් නැති වෙලා යනවා. ඒ වගේම පරිගැන්ම නේද? ආදී සිටිවිලි නැති වෙලා යනවා. නිහතමානීකම මේ යටහත් පහත් භාවයේ ඊළඟ මිනිස්සෙකුට මිනිස්සෙක් හැටියට සලකන්න මේ හුරු වෙන මිනිස්සු මේ සමාජයේ පිරීලා ඉතිරිලා යනවා. හැබැයි මහ පුදුමයකට කාරණාව තමයි මිනිස්සු මේ කියන අගයන් වලට අගයන් එකතු කරන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ ජීවිත තුළ තිබෙන නූගක්කම අනවබෝධය පින්වත වපුරන විදියට අස්වන්න ලැබෙනවා. ඔබ මේ ජීවිතයේ නිවැරදිව කළමනාකරණය කරගත්තොත් ඒ කළමනාකරණය කරගන්න විදියට තමයි ඔබට ඊළඟ සතුටින් ඉන්න ඔබට අවකාශය ලැබෙන්නේ. අද ලෝකේ නේද වයසට යනකොට කොහොමද ඒ ජීවිතේ කළමනා කරගන්නේ කියලා නේද කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා අද විෂය නිර්දේශ පව හදලා තියෙනවා නේ. අපි ඒකට කතා කරනවා නේද බෞද්ධ මනෝවිද්‍යාවේදී නේද ඒක අපි හඳුන්වන්නේ වෘද්ධත්ව කළමනාකරණය කියලා. වෘද්ධත්වයේ කොහොමද ඔබ වයසට යනකොට කොහොමද ඔබේ ජීවිතය ඔබ කළමනාකරණය කරගන්නේ? ඇත්තටම ඒක අපි ඉගෙන ගත්තේ නැතුණාට බටහිර අද මේවා වෙනවා නේද වෙනම පාඩම් හැටියට. මේවා ඉගෙන ගන්න ඕනේ. අපි දුව මත විශ්වාසය තබාගෙන නේද ලේලි මත විශ්වාසය තබාගෙන ඒ වගේම පුතා මත විශ්වාසය තබාගෙන අර ඔක්කොම අපට පණ නැති වෙනවා කියලා තේරුම් ගන්න නැතුව එකිනෙකා මත යපුම් මනෝභාවයකින් නේද යපුම් මානසික මට්ටමකින් ජීවිතය අරගෙන හිතාගෙන ඉන්නකොට අර ඔක්කොම එකට කඩාගෙන වැටෙනකොට අපට පුදුම විදිහේ අසරණ භාවයක් ඇති වෙනවා. මම පුදුම විදිහේ මානසික කලකිරීමක් එක්ක මානසික වේදනාවක් ඇති වෙනවා. ඒ සියල්ලටම කලින් මේ යථාර්ථය තේරුම් ගන්නවා නම් මේ යථාර්ථය අවබෝධ කර ගන්නවා නම් පුදුම විදිහේ සැනසීමක් පින්වත දරුවනේ ඥාතිවරුනි අවසන් කාලයේදී ඔබට ඒ සැනසීමකින් මැරෙන්න පුළුවන් වෙයි. ඒ නිසා අවුරුදු 70 වෙනකොට අපි කියන්නේ ප්‍රාග්භාර දශකයේ මහ පොළොවට බර වෙන කාලය. ඊළඟ 71 සිට 80 දක්වා කාලය ප්‍රවංක දශකයේ ඔබට ඔබ නම්න්නේ නැහැ. ඔබට ඔබ එකඟ නැහැ කායික ශරීරයේ. බස්තම හැරිමිටියක් අතට ගන්න ඕන කාලේ. මේ කතා කරන්නේ පොදු ලක්ෂණය. පෙර සසර කුසල් වැඩි වෙන අය අවුරුදු 100ක් ගියා. තමන්ගේ වැඩ තමන්ම කරගෙන නේද?
දත් වැටිලා නැහැ. නේද? කොණ්ඩේ සුදු ගහලා තියෙනවා නම් තව කෙනෙකුට වඩා හරිම අඩුයි. ඒ පෙර සසර සහ ඔවුන් ගොඩනගාගත්තු ජීවන ප්‍රතිපදාව තුර තිබෙන ධනාත්මක භාවය. ඒක 14ක් තුල මතුවෙන එකක්. මේ පොදු කතාවයි විසුද්ධි මාර්ගයේ දසක සංකල්පය හරහා මේ බුදුහාමුදුර මතු කරලා දෙන්න හදන්නේ. 71 සිට 80 දක්වා කාලය බස්තමක් අතර ගන්න ඕන කාලය. බණ කියන මට මේ කාලේ එන්නේ නැද්ද? ශ්‍රවණය කරන ඔබට ඒ කාලේ එන්නේ නැද්ද? ඒ වගේම ආදරෙන් හදන දුවට පුතාට මේ කාලේ එන්නේ නැද්ද? පොදුවේ අපි හැමෝටම මේ කාලේ එනවා. මේ අවුරුදු 80 වෙනකොට ජරා ව්‍යාධි මරණ පුදුම වේගයෙන් ඔබ ස්පර්ශ කරලා තියෙනවා කියන එක තේරෙන්නේ නැද්ද? 81 සිට 90 දක්වා කාලය මෝමෝහ දශකයේ මුලාවටපත් වෙන කාලය, මතකයේ කල්පනාව ගිලිහෙන කාලය. දැන් අවුරුදු 90යි මේ පුංචි දරුවට. අවුරුදු 90 වෙනකොට ජරාව වේගයනොත්, ව්‍යාධියේ වේගයනොත්, මරණය වේගයනොත් ඒ කෙනා තුල ස්ථීර විදිහටම පිහිටලා. අවුරුදු 90 කියලා කියන්නේ මතක ශක්තිය ගිලිහෙන කාලය. අම්මා බලන් ආවත් අම්මට ළඟ ඉන්න වෙනවා එනකෙනා හඳුන්වා දෙන්න. වැටහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, කල්පනා ශක්තිය ඕනත්වයටපත් වෙලා. මේ ජීවිතේ මේ කියන ස්වභාවය බණ කියන මට පොදුයි. ධර්මය අහන ඔබට පොදුයි. මේ යථාර්ථයේ ඔබ අපි හැමෝම එකඟ වෙලා ජීවිතය තුළ මේ වෙනස් වීම සැබෑම දේ කියන එක තේරුම් අරගත්තොත් පුදුම ලස්සන මිනිසුන්ගෙන් පිරුණු සමාජයක්, රටක්, ලෝකයක් අපට දකින්න ලැබේවි. තව කෙනෙක්ගේ සතුට වෙනුවෙන් මේ තව කෙනෙක්ගේ සතුට උදුරා ගන්නේ නැති වෙයි. ඒ වගේම තව කෙනෙක්ගේ නිදහස වෙනුවෙන් තව කෙනෙක්ගේ නිදහසක් අහිමි වෙන්නේ නැති වෙයි. නමුත් අද එකිනෙකා මේ කුලල් කා ගන්න හැටි බලපුවාම සහෝදර සහෝදරියන්ට එකට ජීවත් වෙන්න බැරි වෙන සමාජයක එකිනෙකාව තේරුම් ගන්න බැරි වෙන විදිහට මිනිස්සු මොනවා පසුපසද මේ හඹාගෙන යන්නේ. අවසානයේ මට මොනවද ඔබට මොනවද අරගෙන යන්න පුළුවන් වෙන්නේ. පින්වත, මේ වෙනස් වීම ලෝකයේ තුල අපි හිතුවක් නැතත් වෙන න්‍යාම ධර්මයක්. ඒක තේරුම් අරගන්න. දැන් ඔබට වයස 90යි. දැන් 91 සිට 100 දක්වා කාලය සයන දශකයේ ඇඳමත ඉන්න කාලය බලන්නකො නැවත ආව නේද මුලට. දත් ටික හැලිලා කොණ්ඩේ නැහැ. ඔක්කොම ඉදිලා මේ මූණේ ලස්සන තිබුණු ඒ මස් ටික දී වෙලා දැන් යට ගිහිල්ලා. නේද? බෙල්ල වටේ තිබුණු ලස්සන මස් ටික දැන් මොකද වෙලා තියෙන්නේ? ඔක්කොම දිය වෙලා. දැන් ඇටකටු පේනවා අපි. දැන් දුවෙක්කෝ මිනිබිරියක් ඇවිල්ලා පුංචි කාලේ කිරිබිවෝ වගේ දැන් බොන්නේ අපි. එක පැත්තකින් පොවනකොට අනිත් පැත්තෙන් පෙරලෙනවා. පෙරෙනවා. ඒවා පිහින්න ඕනේ ළඟ ඉඳගෙන. පුංචි දරුවෝගේ මල පහ කරන්න එක තැන. ඒ මල මුත්‍රා කරන්න එක තැන. අය ආවේ නැවත මන්ද දශකයට නේද? අය ආවේ කුඩා දශකයට නේද? එනිසා මෙබස් තම නුවණින්ම විමසා නොතර වූ කය ගති අසන්නේ දෙතිස් කුණුවෙන් යුතුව මදකොත් සාරණෝ බව නැනින් දන්නේ. තේරුම් ගන්න. මේ කියන කාරණාවන් තමන්ගේ නුවණින්ම තේරුම් ගන්න. තේරුම් අරගෙන ජීවිතය තුළ තිබෙන අගයන් වටිනාකම් වලට ඔබද අගයක් වටිනාකමක් පරිණමලා ලබාගත් දුර්ලභ මනුෂ්‍යත්වය වඩා ඵල සහිත ඵලදායක ජීවිතයක් බවට පත් කරගත යුතුයි. එනිසා මේ බයට ඉපදෙන අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා. මේ බයට ඔබ කැමති වුණත් ඔබ අකමැති වුණත් පොදු සත්වයාට මුහුණ දෙන්න වෙන අභියෝගත්‍රයක්. ඒක හොඳට තේරුම් අරගෙන භවය නිරුද්ධණය කරන්නට, ඉපදීම නැති කරන්නට, මේ භවයෙන් එතර වෙන්නට බුදුහාමුදුරුවන්ගේ දහම හොඳට කියව ගන්න. උන්වහන්සේගේ දහමේ තිබෙන
වටිනාකම නිවැරදිව අවබෝධ කරගන්න. හොඳට ධර්මය අහන්න. හොඳට ධර්මය කියවන්න. ඒ ධර්මය අරුත් සහිතව විමසන්න. ඒ ධර්මය ජීවිතයට එකතු කරගන්න. වැස්සෙන් නොතෙමී ඉන්නට කුඩය ආධාරකයක්. අවුවෙන් බේරෙන්නට කුඩය ආධාරකයක්. ඔය දෙකට හැර කුඩය අපට වැදගත් වෙන්නේ නැහැ. ධම්මෝ හවේ රක්කතිති ධම්මචාරී. ධර්මයේ නැමැති කුඩය තුල අපි හැමෝම සුරක්ෂිතයි. ඒ හැම තැනකදීම ආරක්ෂිතයි. එය හොඳට තේරුම් ගන්න. ඒ හොඳට වටහා ගන්න. ඒ හොඳට අවබෝධ කරගන්න. ඇයි අද ඒ මරු පින් කරගන්නේ? අදම මරණය එනවා. දැනුත් ඔබ ළඟ මරණය වාඩිගෙන ඉන්නවා. ඒක සමහරක් විට නේද මාස 9ක් කුසේ හදාගත්තු මේ දුවෙක්ගේ පුතෙක්ගේ විලාසයෙන් වෙන්න පුළුවන්. අම්මගේ තාත්තගේ විලාසයෙන් වෙන්න පුළුවන්. සහෝදර සහෝදරයන්ගේ විලාසයෙන් වෙන්න පුළුවන්. නේද? ඔබේ හිතවතුන්ගේ විලාසයෙන් වෙන්න පුළුවන්. කාටද එහෙම නැහැ කියලා කියන්න පුළුවන් මේ. මරණය අපේ සමීපයි. ප්‍රශ්න තියෙන්නේ මරණය අපට පේන්නේ නැහැ. ඔව් ඒ ළඟ ඉන්නවා කියන එක දැනෙන්නේ නැහැ. අපි මැරෙනවා කියන එක තේරුම් ගත්තා නම් ඒ අවබෝධය අපිට තිබුණා නම් අද මේ දකින සමාජය අපට දකින්න පුළුවන් වෙයිද? දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත ඉසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස ඔළුව ගින්දරයෙන් පිච්චෙන මිනිහ නේද මිනිස්සෙක් ඒ ගින්න නිවා ගන්න වෙහෙසනව නේද? කුසලට මදකුත් පමාන වනු මිස පින්දහම් කරන්න කුසල් කරන්න ප්‍රමාද වෙන්න එපා. මේ ලබාගත්තු ජීවිතයේ කී දෙනෙක්ද ත්‍රි හේතුක ප්‍රසන්දයක් හැටියට ලැබලා තියෙන්නේ? ලෝක ජනගහණයට සාපේක්ෂව තිරිසන් ලෝකයේ නේ වර්ධන වේගය කොතරම් ප්‍රතුල වෙලස නේ කොතරම් ගැඹුරු ලෙස මේ වර්ධනයේ විස්තරිත වෙලා තියෙනවද? විහිදිලා තියෙනවද? ඒ කියන්නේ කොමක්ද? මිනිස්සු හැටියට මේ උපදින සංඛ්‍යාවට වඩා වැඩිලු තිරිසන් සත්ව වේලා උපදින සංඛ්‍යාව අනුපාතය ගත්තහම වෙනස් වෙනවා. ඒ නිසා ඔබ සතුටෙන් පසු වෙන්න, ඔබ සැනසෙල්ලෙන් පසු වෙන්න දුර්ලභයි ලෝකේ අංග සම්පූර්ණ මිනිසෙක් හැටියට ජන්මලාභේ ලැබනවා කියන එක. ඒ ලබාගත්තු ශ්‍රේෂ්ඨතම දායාදය ඔබමයි රැස් කරගෙන තියෙන්නේ. මේ අනන්ත අප්‍රමාණ සංසාරවල ඔබ කරපු පින් දහම් වල ප්‍රතිඵලමයි. ලැබුකට හිතන්න එපා. සරල කොට දකින්න එපා. මේකේ තිබෙන වටිනාකම හොඳට තේරුම් අරගෙන ධර්මයේ පාරුවක් හැටියට භාවිතා කරමින් සසරෙන් එතර වෙන්න සත්පුරුෂයන් ආශ්‍රය කරන්න. සත්පුරුෂ භූමින් ස්පර්ශ කරන්න. නිවැරදි ධර්මය හොඳට කියවන්න. ධර්මයේ හොඳට අධ්‍යයනය කරන්න. ධර්මයේ හොඳට ධර්මයෙන් දැනුවත් භාවය ඇති කරගන්න. එලෙස ඔබට ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් නම් ඔබේ ජීවිතේ කොච්චර වාසනාවන්ත ජීවිතයක් බවට පත් වේද පින්වත? මියගිය මව්තුමිය, මියගිය පියතුමා, නමින් මියගිය හැමෝම මොන තැනක මොන විදිහක මොන ආකාරයක ජීවිත පවත්වාගෙන ඇද්ද? කිසිවෙකු දන්නේ නැහැ. දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් කොතරම්නම් තියෙනවද? දන්න දේවත් අඩුම තරමේ මරණයට පත් වෙනවා කියන එකවත් අඩුම තරමේ දැනගෙනවත් මේ ලබාගත්තු ජීවිතයේ තුලදී උපත ලබා දුන්නු අම්මට සලකනවා නම්, උපත ලබා දුන්නු තාත්තට සලකනවා නම්, දෙමව්පියන්ට පණමින් රැකවරණය ලැබලා දෙනවා නම්, වැඩිහිටියන්ට ගෞරව කරනවා නම්, ආගම දහමත් එක්ක ලෙන්ගතුව අපේ ජීවිත ගොඩනගා ගන්න අපට පුළුවන් නම් අපි හැමෝම ලස්සන සුන්දර මිනිස්සු වෙයි. අපි හැමෝගේම උපත දුර්ගන්ධයේ හැමන තැනකින් තමයි සිද්ධ වෙන්නේ. මලේ මූලේ කොතනද හටගන්නේ? ගොදුරු මඩකයි. හැබැයි ඒ ගොදුරු මඩ උපත ලැබුවට නෙළුම නේද? බොහොම අපවිත්‍ර වුණු ජලයෙන් පෝෂණය වුණත් නෙළුම
අවසානයේ නිලුම රැඳෙන්නේ කොතනද? උපත දුන්නු මඩෙත් නැහැ. පෝෂණය වෙච්ච ජලයේත් නැහැ. එයා රැඳෙන්නේ උත්තරීතර පෞරුෂ ලක්ෂණයක් එක්ක. අපිත් ඒ වගේ තමයි. අපිත් ඒ වගේ තමයි. ඔබත් ඔබේ ජීවිතය තුළ නේද? හොඳ නෙළුමක් බවට ජීවිතේ පත් කරගන්න පුළුවන් නම්, හොඳ පත්මයක් බවට ජීවිතේ පත් කරගන්න පුළුවන් නම්, හොඳ පියුමක් බවට ජීවිතේ පත් කරගන්න පුළුවන් නම්, එය සැකසෙන්නේ, ඒ ගොඩනගෙන්නේ, ඒ දියුණු වෙන්නේම ඔබේ චින්තනයේ තුල තිබෙන ධනාත්මක භාවය තුලින්මයි. ධර්මයේ ආශ්‍රය තුලින්මයි. ධර්මයේ තුල ඔබ ගොඩනගැනීම, ධර්මයේ තුල ඔබ ගොඩනගෙන ඒ ප්‍රමාණය තුලින්මයි. ඒ නිසා ලබාගත් ජීවිතය ලස්සන කරගන්න, ඒ ලබාගත් ජීවිතය සතුටින් ජීවත් වෙන්න එන අභියෝග පිළිබඳ අවබෝධයෙන් පසු විය යුතුයි. ඒ අභියෝග කළමනාකරණය කරගෙන ඒවට මුහුණ දෙමින් දුක්ඛෝ නිරෝධෝ නිබ්බානෝ, දුක නිරෝධය කරලා නිවන සාක්ෂාත් කරගන්නට ලබාගත් මනුෂ්‍ය ජීවිතය අපි යොදාගත යුතු වන්නේ නැද්ද? උත්තිත්තේ නප්ප මජ්ජය නේ, ඉස්සරහටම අපි යන්න ඕනේ, ප්‍රමාද වෙන්න ඕනේ නෑ. අජ්ජේව කිච්ඡං ආතප්පං, වැඩ කවදාන්න එපා, වැඩ ප්‍රමාද කරන්න එපා. ඔබේ ජීවිතයේ ලැබිලා තිබෙන මේ වාග්යවන්තම අවස්ථාව, බුදු කෙනෙක් පහළ වුණු කාලයක උපදින්න ඔබ කොතරම්නම් පින්වන්තයිද? උන්වහන්සේගේ දහම පවතින කාලයක ඔබට මේ මහ පොළොව තුළ උපදින්න ලැබීම ඔබ කොතරම්නම් වාසනාවන්ත කෙනෙක්ද? උන්වහන්සේගේ සංගරුවන වැඩ ඉන්න කාලයක උපදින්න, උපත ලබන්නට ඔබ කොතරම්නම් වාග්යවන්තද? මේ සහ විශාල පින්වන්ත ජන්මයක් ලැබපු ඔබ ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතයේ ඔබ ඵලදායි කරගත යුතු වන්නේ නැද්ද? ඔබ ඔබේ ජීවිතයේ වටිනාකම් ගොඩනගන්නෙකු බවට පත් යුතු වන්නේ නැද්ද? ඒ බව හොඳට තේරුම් අරගෙන අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං, අප්‍රමාදී බව ගරු කරලා මරු පරාජයට පත් කරන්නට, ඊට අදාළ වටිනාකම් ඔබ තුල ගොඩනගා ගන්නට ශක්්‍යතා හැකියාවන් දියුණු කරගත යුතු වන්නේ නැද්ද? ඒ සඳහා පෙළ ගැසිය යුතුයි ඔබේ ආධ්‍යාත්මයත් එක්ක. ඒ සඳහා ඔබ ගොඩනැගිය යුතුයි ලබාගත් මනුෂ්‍යත්වයේ එක්ක. එලෙස ගොඩනගෙන්නට, එලෙස වටිනාකම් ඔබ තුල ඔබ නිර්මාණය කර ගන්නට, ජරා ව්‍යාධිය මරණය නිරතුරු අපිව ස්පර්ශ කරනවා කියන අවබෝධයෙන් පසු වෙන්නට, ඒ වටිනාකම තේරුම් අරගෙන ජීවිතේ වෙනස් වීමමයි සැබෑම තත්වය කියන එක අවබෝධ කරගෙන ලස්සනට ජීවිතය අරුත් ගන්වන්නට ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැමෝටම ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ එය අවබෝධ කරගන්නට ප්‍රඥාව ලැබේවා, බුද්ධිය ලැබේවා, ලබාගත් මනුෂ්‍ය ජීවිතය වඩා අර්ථදායක කරගෙන අවසානයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උගත් මේ දහම ඒ සඳහා ඔබට ආධාරක ධර්මයක්ම වේවා, ආධාරක ධර්මයක්ම වේවා, අවසන එය පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අද මේ දායක නිවහන තුල මෙබඳු සදහම් දේශනාවක් පැවැත්වීමට මුඛ්‍ය අර්ථය කරගෙන තිබෙන්නේ, අරමුණ බලාපොරොත්තු බවට පත් කරගෙන තිබෙන්නේ ඒ ඇසලෙන් ප්‍රනාන්දු මෞතුමියට පුණ්‍ය අනුමෝදනා කිරීම, ඒ වගේම ඇන්ටනි ප්‍රනාන්දු ආදරණීය පියාට පුණ්‍ය අනුමෝදනා කිරීම, ඒ වගේම මියගිය ඩේවිඩ් පෙරේරා, ඒ වගේම සුමනාවති ආදරණීය මව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කරන් ඒ අරමුණු සිහිපත් කරමින් පළමුව ඔබ පන්සිල් සමාදන් වුණා. ඒ වගේම දෙවනුව පුංචි වෙලාවක් ජීවිතයත් එක්ක පවතින අභියෝග පිළිබඳවත් ඒ අභියෝග දැනගෙන මේ ලබාගත් මානව ජීවිතයේ ඒ හැඩ ගන්නවන ආකාරය පිළිබඳව අපි කෙටි දහම් කරුණු විග්‍රහයක නිරත වුණා. මේ තුල රැස් කර ගන්නට යෙදුණු ආධ්‍යාත්මික පුණ්‍ය ධර්මයේ ඒ මියගිය මෞතුමිය සිහියට නගා ගන්න, ඒ වගේම මියගිය පියතුමා සිහියට නගා ගන්න, ඔබ නමින් ජන්මාන්තර ගත වුණු සිහියට, ඒ අය ජන්මාන්තර ගත වුණු අය සිහියට නගා ගන්න,
සාදු සාදු ඔබ අපි හැමදෙනාම රැස් කර ගන්නට යෙදුණු මේ මහර්ග පුණ්‍ය බලයන් ඒ නමින් ජන්මාන්තරගත වුණු ඒ හැමදෙනාගේම ප්‍රාණකාරහාකාරී ආත්මවලට අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා සාදු සාදු මේ පින් අනුමෝදන් වීමෙන් ඒ මිය පරලෝකයේ මෞතුමිය ප්‍රදාන කරගත්තු හැමදෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයම ලැබේවා ලැබේවා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මේ සදහම් දේශනාව හා සම්බන්ධ වුණු ගෘහවාසී පින්වතුනි අවසසට සම්බන්ධ වුණු ඥාතිවරුනි ආදරණීය දරුවනි මේ දේශනාව තුළින් ගොඩනගා ගන්නට යෙදුණු මහා පුණ්‍ය බලයන් කරන කොටගෙන ඔයගොල්ලන්ගේ හැමෝගේම ජීවිත සුවපත් වේවා ඇති වී තිබෙන දුක්ඛම් කටළු වියකේවා කායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා අවසන මිය පරලෝකීය හැමදෙනාමත් ඔබ අපි හැමදෙනාමත් ප්‍රාර්ථනා කරන බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණිලා උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ළඟා සිද්ධ කර ගන්නට මේ පින් කුසල් හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා සාදු 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 කියලා ප්‍රාර්ථනා කර ගනිමින් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම තෙරුවන් සරණයි.